හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ Education 2020 YouTube නාලිකාව ගෙනෙන අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් එක්ක. දැන් මම මෙතන ලියලා තියෙනවා data set එකක්. එතන මේ data set එකෙත් අපි mean එකයි, median එකයි, mode එකයි හොයන ආකාරය අපි බලමු. අපි කලින් වීඩියෝ එකේදී එක උදාහරණයක් කතා කරා. මේ අපි අද කතා කරන දෙවෙනි උදාහරණේ. ඉතින් අපි මුලින්ම මේ වගේ data set එකක් දුන්නාම කරන්න ඕන පළවෙනි දේ තමයි මේක අපි ascending order එකට හදාගන්න. එහෙනම් මේක ascending order එකට හදාගමු. නම් මම මුලින්ම එක ලියනවා. ඊට පස්සේ දෙකේව තියෙනවා 1 2 3 4. 1 2 3 4ක් දෙකේව ලිව්වා. ඊට පස්සේ තුනේ ඉලක්කම් තියෙනවා දෙකක්. තුනේ ඉලක්කම් දෙකක් තියෙනවා. ඊට පස්සේ 4 තියෙනවා. 5 තියෙනවා 6 තියෙනවා. අතර බලන්න ඔක්කොම 1 2 3 4 5 6 7 8 9 10. 1 2 3 4 5 6 7 8 9 10. අපි එක ලිව්වා දෙකේව හතරක් තියෙන 1 2 3 4යි. ඊට පස්සේ 3 තියෙනවා තුනේව දෙකක් තියෙනවා. 4 තියෙනවා 5 තියෙනවා 6 තියෙනවා. එහෙනම් බලමු මුලින්ම මේක අපි මීඩියන් එක ගණනය කරන්නේ කොහොමද කියලා. ඒතර අර මීඩියන් එක හොයන සමීකරණය වලට මතක ඇති අපි කියනවා x බා සමානයි සිග්මා xi බෙදීම n කියලා. එතන මේක අපි සිග්මා x කියලා කියන්නේ මේ සියලුම ටික අපි එකතු කරන්න ඕනේ. 1 2 2 2 2 3 3 4 5 6 මේ ටික ඔක්කොම එකතු කරලා number of observation ගන්න කීයද 1 2 3 4 5 6 7 8 9 10. එන්න මේක 10න් බෙදන්න. එහෙනම් මුලින්ම මේ ටික එකතු කරලා 10න් බෙදුවම අපිට mean එකේ අගය ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි කියනවා mean එක සමානයි බලන්න එකතු කරාම කීයක් දෙන්නේ කියලා 3යි 5යි 7යි 9යි 12යි 15යි 19යි 24යි 30යි. දැන් 30 බෙදන්න ඕන 10යි. අපි බලමු හරියද කියලා. 6 5 11යි 15යි 18යි 21යි 23යි 25යි 27යි 29යි 30යි. එහෙනම් ඔක්කොම අපි එකතු කරාම සිග්මා x එනවා 30ක් එනවා. ඒ වගේම අපිට number of observation ගන්න එනවා 10යි. එතන එහෙනම් එනවා මේකේ mean එකට කීයද දෙන්නේ 3යි කියලා. mean එක 3යි කියලා. දැන් ආයි බලන්න අපි කොහොමද ඇදුවේ කියලා. අපි mean එක හොයන්න භාවිතා කරන සමීකරණයක් තමයි mean එක x බාර නම් x බාර සමාන සිග්මා x බෙදීම n කියන සමීකරණය අපි භාවිතා කරනවා. එතන සිග්මා x කියලා කියන්නේ මේ දීලා තියෙන data වල ඔක්කොගෙම එකතුව. එහෙනම් අපි එකතු කරනවා 1යි 2යි මේ ටික අපි ඔක්කොම එකතු කරනවා. බලන්න 1යි 2යි 3යි 5යි 7යි 9යි 12යි 15යි 19යි 24යි 30ක් කියලා අපිට එනවා. ඒක බෙදනවා number of observation ගන්න. ඒ කියන්නේ 10න් බෙදුවා අපිට ලැබෙනවා කීයක් කියලාද? 3ක් කියලා අපිට ලැබෙනවා. එතන මේකේ ඔයාලා දැන් තනියම හදන්න ඕනේ මේකෙන් අපි කොහොමද මීඩියන් එක හොයන්නේ කියන එක ඉස්සෙල්ලාම ගන්න ඒ කරන. මීඩියන් එක හොයන්න සමීකරණ වල දන්නවා. මීඩියන් සමානයි n ධන එකවරක් බෙදීම දෙකේ වැලියු එක තමයි අපි කියන්නේ මොකක් කියලාද මීඩියන් එක කියලා කියනවා. මොඩ් එක කියලා කියන්නේ කිසියම් සංඛ්‍යාවක් වැඩිපුරම වේදලා තියෙන සංඛ්‍යාව තමයි අපි මොඩ් එක කියලා කියන්නේ. අපි ඔයාලා මේ ප්‍රශ්නේ ඉතුරු කොටස් දෙක කරන්න අපි ඉදිරි වීඩියෝ එකකින් අපි කොහොමද හොයන්නේ කියන එක කතා කරලා පාඩමේ තුට්ටි කතා කරගෙන